ඔබත් ඔයාලව මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලව එක්කයි යන්න හදන්නේ මගේ නිවාඩු දවසේ මම කොහෙද ඇවිදින්න ගියේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අර ඈත කන්දක් තියෙනවා. මම අද එතෙන්ට තමයි ඔයාලව එක්කගෙන යන්නේ. මම සෑහෙන කාලයක් ඉඳලා තමයි මෙතෙන්ට යන්න හිතාගෙන හිටියේ. හැබැයි මට වෙලාවක් හදාගන්න බැරි වුණා. ඉතින් මම අද තනියම ආවා මේ ගමන කොහොම හරි යනවා කියලා හිතාගෙන. ඉතින් මම ඔයාලට කලින් පෙන්නපු කන්දට යන්න තියෙන්නේ අද කේබල් කාර් එකකින්. ඇත්තටම කිව්වොත් මම මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි කේබල් කාර් එකකින් යන්නේ. මට ඉඳ ගන්න ඕන උනේ ඉස්සරහා. මොකද එතන ඉඳන් අපි උඩට යනකොට පල්ලෙහා ලස්සනට පේන නිසා. හැබැයි එතෙන්ට ජපන් කට්ටිය ටිකක් ඉඳගත්ත නිසා මම එතෙන්ට ගියේ නැහැ. මම මේ ඉඳගත්ත තැනට ඉස්සරහා පේන්නෙත් නැහැ, පිටිපස්සහ පේන්නෙත් නැහැ. පල්ලෙහා විතරයි පේන්නේ. අද ඉරිදා නිසා තමයි මෙච්චර ගොඩක් සෙනග ඉන්නේ. කමක් නැහැ, අපි අපහු එනකොටවත් try එකක් දෙමු ලස්සන වීඩියෝස් ටිකක් ගන්නනේ. にございます。鶴見三条駅へご案内いたします。別府ロープウェイは昭和37年12月に開通いたしました。最大乗車人数は101名という九州では最大規模のロープウェイです。ロープウェイの形式は4線高層式普通索道といいまして、太い2本のワイヤーが支え綱、細い2本のワイヤーが引き綱で、この4本のワイヤーを使い運行しております。出した別府高原駅から鶴見三条駅までのワイヤーの長さは1816メートル、高低差は約800メートルとなっています。දැන් අපි උඩට ආවා. මං හිතුවේ ගොඩක් වෙලා යයි කියලා. ඇත්තටම විනාඩි 10යි ගියේ උඩට එන්න. අපි ගිහිල්ලා බලමු කොහොමද ලස්සනට පේනවද කියලා. මාරම ලස්සනට පේනවා පල්ලෙහා. මට හිතා ගන්න බෑ. මම ඉන්නේ ළමයි ජපානයේ කියුෂු කියන පළාතේ. ඒ කියන්නේ ජපානයේ පල්ලෙහාට වගේ වෙන්න තියෙන පළාතක තමයි මම ඉන්නේ. ඉතින් මෙහි සෑහෙන කඳු තියෙනවා. මම මේ ඉන්න කන්ද, මේ කන්දට කියන්නේ සුරුමි කියලා. මේ කන්දේ උඩටම යන්න අපිට තව ටිකක් යන්න තියෙනවා. අපි ඒකට පස්සේ හොයාගෙන යමු. ඉස්සෙල්ලම අපි යමු මේකේ පුංචි දේවාලයක් වගේ, කියන්නේ ජින්ජා එකක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා ඉස්සෙල්ලා වැඳලා එමු. මෙහෙ වඳින්නේ ළමයි. මේ තියෙන පුංචි කන්ටාරියක් වගේ. ඒක හොල්ලලා අප්පුඩි 3ක් නැත්තම් 2ක් ගහලා අපි ඔළුව නමන්න ඕනේ. එක එක ජින්ජා එකට අනුව ඒ අපි ගහන අප්පුඩි ගානයි අපි ඔළුව නමන වාර ගානයි වෙනස් වෙනවා. ගොඩක් ජින්ජාවල ඒක අපිට පේන තැනක ලියලා තියෙනවා. මම දැන් මේ හොය යන්නේ මට ලස්සනටම පල්ලෙහා පේන තැනක්. ඇත්තටම හැම තැනටම ලස්සනට පේනවා. හැබැයි මට ෆොටෝස් ටිකක් ගන්න ඕන නිසා මම මේ තැනක් හොය තමයි යන්නේ. මෙතන මාර නිදහස්. ගොඩක් කට්ටිය හිටියේ නැත්තම් අද ඉරිදා නිසා සෑහෙන සෙනග ඉන්නවා. හරියට වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න නැහැ. අපි දැන් එහෙනම් කන්ද උඩටම යන්න පාරක් හොයාගෙන යමු. මම මෙතෙන්ට කලින් ඇවිල්ලා නැහැ. මම අහලා තියෙනවා විතරයි. ඉතින් අපි බලමු කොහෙන්ද අපිට යන්න පුළුවන් කියලා. කන්ද උඩට යන පාර කියලා මෙතන පාරවල් දෙකක් තියෙනවා. මට දැන් හිතා ගන්න බෑ මොන පාරද කියලා. පල්ලෙහා ගහලා තියෙනවා උඩටම යන්න විනාඩි 15ක් යනවා කියලා. මන් දන්නේ නැහැ මේ පාරවල් දෙකෙන් යන්න තියෙන එකම තැනටද කියලා.
හැබැයි මට මේ පාරේ යන්න ඇත්තටම හිතෙන්නේ නැහැ. මොකද මං විතරයි ඉන්නේ. කවුරුත් උඩට යන කිසිම කෙනෙක් නැහැ. කටහඬක්වත් ඇහෙන්නේ නැහැ. මං හිතුවා මේ පාරේ යන්න නැතුව ඉන්න. කොහෙට යනවද කියලා නම් දන්නේ නැහැ. ඉතින් මට හිතුණා මෙන්න මේ පාරේ යන්න. මොකද ඒ පාරේ කිසිම බයක් නැහැ. හරි ලස්සනට පාර දෙපැත්ත තියෙනවා. ඉතින් මං හිතුවා මේ පාරෙන් යනවා කියලා. බලමු ඉතින් අපි කොහෙට යයිද කියන්න දන්නේ නැහැ. මට ඕනේ කඳු මුදුනට යන්න. බලමු අපිට යන්න පුළුවන් වෙයිද කියලා. මුලින්ම එනකොට චූටි බයක් නම් තිබ්බා. හැබැයි මගක් එනකොට කට්ටියගේ සද්දය ඇහුණා. පොඩක් උඩට ගිහිල්ලා පල්ලෙහාට බහින අයගේ සද්දේ. ඒක නිසා දැන් මම බය නැතුව යන්නේ. 여기로 올라왔던 것 같은데? 아니야, 이쪽으로 왔어. 여기가 내가 갔는데? මම ඉස්සෙල්ලා එන්න බයයි කියපු පාර මෙන්න මෙතෙන්ට තමයි වැටෙන්නේ. හෝ. යන්න බෑ වගේ දැන්. තව කොච්චර වෙලා යනවද කියලා හිතී ඉතින් යනවා හති දදා. ගොඩක් කාලෙකින් මෙහෙම ගොඩක් දුර ඇවිදින්නේ. ඒක නිසා මාඩම මහන්සි. ඔන්න ළමයි අපි කන්ද උඩටම ආවා. දැන් අපි ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1375ක් උසක. කියුෂු වල තියෙන උසම කන්දේ උස මීටර 1791යි. ඒක තියෙන්නේ කුජු කඳුවැටියේ නකදක කියන කන්ද තමයි උසම කන්ද. මං හිතාගෙන ඉන්නවා අන්න ඒ කන්දටත් ඉක්මනටම නගින්න ඕනි කියලා. මේ තියෙන්නේ එන අයට චූටි මැප් එකක් වගේ මෙතන ගහලා මම එච්චරම විස්තර දන්නේ නැහැ. මේ කන්දේ කොහේ හරි ඔන්සෙන් එකක් තියෙනවා. අන්න ඒ ඔන්සෙන් එකට යන්න පාර තමයි මෙතන දාලා තියෙන්නේ. දැන් මේ අපි ඉන්න තැනත් ඔය පෙන්නනවා. ඒ අපි ඉන්නේ ඔය 1375යි කියන තැන සුරුමි කන්දේ. මම ඔන්සෙන් කියලා කිව්වේ ළමයි උණු වතුර උල්පත් වලට. මෙහි ඉන්න අය නම් දන්නවා. ලංකාවේ චුට්ටක් දන්නේ නැහැනේ. අපිට අර පල්ලෙහෙන් පේන්නේ බෙප්පු නගරේ. බෙප්පු කියලා කියපුවම ගොඩක් ජපානයේ ඉන්න අයට මතක් වෙන්නේ උණු වතුර උල්පත්. ඒ කියන්නේ ඔන්සෙන්. වෙන පළාත්වල ඉන්න ජපන් අය ඒ වගේම පිට රටවල අය ගොඩක් එන්නේ මෙහි තියෙන මේ ඔන්සෙන් පාවිච්චි කරන්න. ආපහු පල්ලෙහාට බහින්න බැහැලා වෙලාව තිබුණොත් මම යනවා බෙප්පු වලට. මං අද හිතාගෙන ආවේ මේ කන්දට නැගලා බැහැලා ඊට පස්සේ බෙප්පු ගිහිල්ලා පොඩ්ඩක් බීච් එකේ ඉඳලා ගෙදර යනවා කියලා හිතාගෙන. මම හිතන විදිහට ටිකක් හවස් වුණ නිසා මට යන්න බැරි වෙයි. Oh my god. මාර ලස්සනයි නේ. ඇත්තටම කිව්වොත් මට මෙතන ඉඳන් ආපහු පල්ලෙහාට එන්න හිතුනේම නැහැ. මෙතන ඔය ඉස්සරහම තියෙන බෙප්පු නගරේ. බෙප්පු වලට දකුණු පැත්තෙන් තියෙන්නේ ඔයිතා නගරේ, වම් පැත්තෙන් තියෙන්නේ හීජි නගරේ. මම ගොඩක් තැන්වල දැක්කා මෙතන උඩට චිකුකු කියලා දූපතක් තියෙනවා ජපානයේ. අන්න ඒක පේනවා කියලා මම මේ හොයන්න ඒක හැබැයි මට හොයාගන්න බැරි වුණා. මම ඉතින් පල්ලෙහා බීච් එක නතර කරලා තියෙන නැහු ඒවා තමයි බැලුවේ. මේකෙන් බලන්න ඇත්තටම යෙන් 100ක්, ඒ කියන්නේ රුපියල් 200ක් මේක ඇතුළට දාන්න ඕනේ. ඒකෙන් විනාඩි 5ක්වත් බලන්න බෑ. ටිකක් හවස් වෙගෙන ආපු නිසා මම දැන් යන්න හදන්නේ. මොකද මේකේ අවසාන කේබල් කායක තියෙන්නේ 4:00ට මං හිතන විදිහට.
දැන් වෙලාව 3:00ත් පහු වෙලා. මට පොඩක් බඩගිනිත් තියෙනවා. පොඩක් උඩට නැගලා පල්ලෙහාට ඇවිල්ලා පොඩක් මහන්සි. ඒක නිසා මට දැන් අයිස්ක්‍රීම් එකක් කන්න වගේ හිතලා තියෙනවා. අපි බලමු ඒක ඇතුලේ අයිස්ක්‍රීම් තියනවද කියලා. ඉතින් මට අයිස්ක්‍රීම් තියෙන තැනක් හම්බුණා. මම දැන් මේක කාලා පල්ලෙහාට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊළඟ කේබල් කාර් එක තියෙන්නේ 4ට. මම කාලේ ඉවර වෙලා එනකොට මෙතන සෑහෙන පොලිම මේ 4 කේබල් කාර් එකට තමයි මෙච්චර සෙනඟක් ඉන්නේ. මට එනකොටත් හරියට වීඩියෝ එකක් ගන්න බැරි වුණා ළමයි. ඉතින් මං හිතුවා යනකොට හරිය ලස්සන වීඩියෝස් ටිකක් ගන්නවා කියලා. මං හිතන්නේ මට යනකොටවත් හරියට වීඩියෝස් ටිකක් ගන්න බැරි වෙන පාඩක් තමයි තියෙන්නේ. මන් දැන් රිංගලා ඉස්සරහට යන්න හදන්නේ ළමයි. 約800万人もの観光のお客様が訪れてまいります。別府温泉は古来より湯治場として栄え、人用専用のお湯が湧くと歌われるほど、各所に温泉が湧き出ており、いろいろな泉質の温泉を楽しむことができます。ここ鶴見岳は今でも裏側で噴気を上げている活火山で、別府温泉のお湯の源となっております。ただいますれ違いました地点が1816メートルのロープのちょうど真ん中です。長らくのご乗車お疲れ様でございました。湯の花訪ねてはるばるお越しいただきましたお客様、また地元のお客様も良い思い出を残し、再び別府へお越しの際は季節によって彩りを変えるここ鶴見岳へぜひお立ち寄りくださいませ。 ඕන ළමයි ඉතින් අපි ආපහු පල්ලෙහාට ආවා. දැන් අපි බලමු මට යන්න ගෙදර යන්න තියෙන බස් එක කීයටද කියලා. මේ බස් එකේ එන්නේ බෙප්පුවලේ ඉඳන් හින්දා මං හිතුවේ මට හිටගෙන යන්න වෙයි කියලා. ඒ වුණාට හොඳ බස් එකක් ආපු නිසා මට දැන් ඉඳගෙන පොඩි නිින්දක් දාගෙන යන්න පුළුවන්. ඉතින් ළමයි මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මගේ නිවාඩු දවසේ මම කාලයක් ඉඳලා යන්න ආසාවෙන් හිටපු තැනකට තනියම ගියපු vlog එකක් නේ. ඉතින් මං හිතනවා ඔයාලා ආසාවෙන් එක බලන්න ඇති කියලා. මම ඉස්සරහට මීට වැඩිය ගොඩක් ලස්සන වීඩියෝස් ගේන්න හිතාගෙන ඉන්නවා ඔයාලට. ඉතින් මගේ vlog එක හොඳයි නම් ඔයාලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ආයෙත් ඉක්මනටම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එන්න. එතකල් හැමෝම ගොඩාක් පරිස්සමට ඉන්න. බුදු සරණයි හැමෝටම. බයි.